ආයිබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ chicken curry එකක් හදාගන්න විදිහ. ඒ සඳහා මම මෙතන අරන් තියෙනවා chicken gram 450ක්, කහ කුඩු, බැදපු 3-5 කුඩු, බැදපු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, පොඩි තක්කාලි ගෙඩියක් කපලා අරන් තියෙනවා, රම්පේ, කරපිංචා, ලූණු ගෙඩියක් කපලා අරන් තියෙනවා, අමු මිරිස් කරල් දෙකක් විතර කපලා අරන් තියෙනවා, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, ලුණු, සුදු ලුණු තල්ලා අරන් තියෙනවා. මම දැන් මේ chicken එකට කහතේ හැඳි භාගයක්, බැදපු 3-5 මේස හැඳි එකක්, බැදපු මිරිස් කුඩු මේස හැඳි එකක්, ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්, ලුණු තේ හැඳි එකක් එකතු කරගන්නවා. දැන් මම මේක ඔක්කොම කලවම් කරගන්නවා. දැන් මම මේක හොඳින් කලවම් කරලා විනාඩි 15ක් විතර පැත්තකින් අරන් තියාගන්නවා. දැන් මම chicken එක හදාගන්න ඇතිලියක් ලිපේ තියාගන්නවා. දැන් මම තෙල් හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් තෙල් එකට සුදු ලුණු ටික, කරපිංචා, රම්පේ, ලුණු ටික දාගෙන බෙද ගන්නවා. දැන් මම මේකට එනසාල්, කරාවු නැටි, කුරුඳු පොතු ටික, තක්කාලි ටික, අවු මිරිස් ටික එකතු කරගන්නවා. තක්කාලි වලට අකමැති කෙනෙක් ඉන්නා නම් ඇඹුලට සියඹලා ගොරකා එකතු කරගන්නත් පුළුවන්. මම දැන් විනාඩි 15ක් තියාගත්ත chicken එක මේකට එකතු කරගන්නවා. දැන් ටික වෙලාවක් තෙලෙන් මෙහෙම බැදෙන්න අරින්න. දැන් මම chicken එක තැම්බෙන්න වතුර ටිකක් එකතු කරගන්නවා. වැඩි වතුර එකතු කරගන්න එපා.
දැන් මම මෝඩියකින් වහලා විනාඩි 20ක් විතර උයා ගන්නවා. මේ තියෙන විනාඩි 20ක විතර පස්සේ මම දැන් මේ වෙලාවේ රස අනුව ලුණු එකතු කර ගන්නවා. මුලිනුත් අපි ලුණු එකතු කරගත්ත නිසා ලුණු බලලම ඒක දාගන්න ඕනේ. මම දැන් පියන ඇරලා විනාඩි 2-3ක් ආපහු පිස ගන්නවා. දැන් චිකන් එකේ පාට සුවඳට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ලිප ඕෆ් කරගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත චිකන් එක. ඔයාලත් හදලා රස බලන්න.